එහෙනම් හිතන්න කෙනෙකුට හොඳ සැමියෙක් ලැබෙන්නේ කර්මානුරූපව. හොඳ බිරිඳක් ලැබෙන්නේ කර්මානුරූපව. ඒ දෙන්නට හොඳ දරුවෝ ලැබෙන්නේ කර්මානුරූපව. ඒ දෙන්නට හොඳ රස්සාවක් ලැබෙන්නේ කර්මානුරූපව. ඒ දෙන්න ඕන බොහොම ආවරෙන් කියක් එකතු කරගෙන ඕන ඉඩමක් ගන්නවා. හරි ෂෝක් ඉඩමක්. වතුර තියෙනවා, ළඟම ලයිට් තියෙනවා, පාරවල් තියෙනවා. ඕන ණයක් ගත්ත ඉක්මනට ගේට් හැදුවා. සනසිල්ල ඉන්නවා. මොකද්ද මේ? කර්මානුරූපව. හතුරු නෑ. සමහර අය නෙමෙයි බොහොම මාරුන් සල්ලි එකතු කරලා ගියක් ගන්න. මේ අල්ලපු ගියක් කරන් වැට ගහන දවසේම රණ්ඩුවක්. අල්ලපු ගෙදර ඉන්නවා මේ රණ්ඩුක එක්ක ඇවිල්ලා වේලන්සදී. එහෙම තියෙනවා. එතකොට ආපු දවසේම ප්‍රශ්නයක්. ඊට පස්සේ විකුණගෙන යන්නත් විදියක් නැහැ. ඒකෙම රණ්ඩු වෙවි යන ගියේ හදාගෙන ඊට පස්සේ රණ්ඩු ඊට පස්සේ ඒ මිනිස්සු මෙහෙට පොඩි වෙන කරනවා. ඕවා කපන්න ඕනේ. ඊට පස්සේ ඒ පැත්ත ඕනේ කේලම් කියනවා කියලා ඊට පස්සේ පොලිසි ගාන යනවා. නැද්ද මේ වගේ ප්‍රශ්න? සැලසිල්ල නැහැ. එහෙම යන්නේ. කර්මානුරූපයි. එතකොට හිතන්න ඕනේ මේ ඔක්කොම මට මේ පෙර ආත්මේ මගෙන් වැරදිච්ච දේවල්. ඒකයි මෙහෙම